කවිය සරල සිල්ලර කටයුත්තක් නෙමෙයි. ඒතර මුහුණු පොතට කවියක් ලියලා දාපුවාම Taman දන්න අඳුරන අය ඒවට ලයික් දානවා සෑහෙන්න. ෂෝක් අක්කි තව ලියන්න මාරයි අර හිමේ කියලා දාපුවාම හතරක් පහක් දැම්මට පස්සේ කියනවා අක්කි දැන් ගහන්න පොතක්. අක්කිලට නංගිලා තමයි හුඟක් ඒ ලයික් දාන්නේ. ඊට පස්සේ පොත ගහනවා. හරිද? ඉතින් පොතක් අරගෙන දැන් ඩිජිටල් තාක්ෂණයේ තියෙන නිසා මාසිඹුල දන්නවා පොත් 250ක් විතර ගාලා උත්සවයක් තියලා යාළු මිත්‍රයින්ට එන්නේ කියලා ඒකෙන් පොත් 150ක් විතර විකුණ ගන්න පුළුවන්. මෙහෙම පහසුවෙන් කවියෝ බිහිවීමේ මේ ප්‍රවණතාව ඇතුලේ බරපතල අනර්ථයක් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් මම මේක කියන්නේ දැන් අර අපිටපත් කියවලා බැනුම් අහපු එකේ මේක කියලා ඕන බැනුමක් අහන්න දැන් පුළුවන් නිසා තමයි මේක කියන්නේ.